ඉස්සර එක මම අහලා තියෙන අපදාන කතාවක එක ස්වාමීන් වහන්සේ නමකට බණ භාවනා කරන්න අමාරුයි. උන්වහන්සේ ආරාමේ ගොඩාක් මල් පැල හැදුවා. මං හිතන්නේ තරුණ කාලේම උන්වහන්සේ අපවත් වුණා. ඒ ගමේම ඉපදුන පුතෙක් වෙලා. ඒ දරුවා පුංචි කාලේම එයාට ආසාවක් ඇති වුණා හාමුදුරන් වහන්සේ නමක් වඩම්මලා බණ කියන්න. එයා මේ පින්කම කළා. 7 වතාවක් ස්වාමීන් වහන්සේලා වඩම්මලා ධර්ම දේශනා කරවලා තියෙනවා. ඒ ජීවිතෙත් පොඩි වයසෙන් මලා ආයේ ගමේම ඉපදුණා. පුංචි කාලේ මහාන වෙන්න ආස හිතුණා. එයා මහාන කරන්න ගියා. හිසේ කෙස් කපලා සිවුර පොරවනකොටම අරහත්ත්වයටපත් වුණා. කලින් ජීවිතවල ධර්ම දානය දීලා. කලින් ජීවිතවල ධර්ම දානය දීලා. ධර්ම දානය ලැබලා දෙන අය ඉක්මනින් නිවන් දකිනවා. එය ඇත්තන්ගේ මහවත සුඛාපටිපදා. අන් අයට ධර්මයේ දෙන අය ඉක්මනින් නිවන් දකිනවා.